කාන්තාවක්ව සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමේ කත්ත. Hi guys, කොහොමද ඔයාලට? අද මගේ 4 වෙනි බ්ලොග් එක. අද මම යන්න දාගත්තේ අපේ ගමේ තියෙන කන්දම් මුදුනට. මේ බ්ලොග් එක හරි විශේෂයි යාළුවනේ. මොකද අපි කලින් දෙවෙනි බ්ලොග් එකේ ගිය පන්සල මේ කන්ද මුදුනට පේනවා. ඒ බ්ලොග් එකත් යාළුවනේ බැලුවේ නැත්නම් ගිහින් බලන්න. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අපි කන්ද මුදුනට ගිහලා බලමු කොහොමද view එක පේන්නේ කියලා. යාළුවනේ අපි කලින් බ්ලොග් එකේ ගිය පන්සල. මං ඉන්නේ හරියට මේ පන්සලට ඉස්සරහා කන්ද මුදුනේ. පේන්නේ නැහැ කැමරා ගණන් ගන්නවා. කලින් බ්ලොග් එක බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒකේ views 300 ගානයි. ඊයේ දැන් නෑ කතා කරලා ලෝකලු බාන්නේ වීඩියෝ දැන් හරි ඒ වඩ බලන්න. එක් ගෙනා එක හරියන. ඔය පොඩියට වෙන්නේ බුදු පිළිමයක්. මෙතනට බ්ලොග් එකක් යනවා ළඟදිම. අපි වටේ ඇවිදලා බලමු. මම මේ ෆෝන් දෙකකින් රෙකෝඩ් කරන්නේ මගේ මේ සෙල්ෆි කැම් එක වැඩ නැහැ මේ ෆෝන් එකේ යාළුවනේ ඒකයි මේ වීඩියෝ ටිකක් අර හෙල්ලෙන ගතියක් එන්නේ මොකද අනිත් ෆෝන් එකේ රෙකෝඩ් කරද්දී අවුල්. අර තියන්නේ යාළුවනේ අපි කලින් බ්ලොග් එකේ ගිය පන්සලේ අර බුදු පිළිමේ. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්තම් බලන්න අපේ දෙවෙනි බ්ලොග් එක. ඒක zoom කරලා පෙන්නන්න. පේන්නේ නැහැ හරියට ගණන් ගන්නවා. ඔය වෙන්නේ පොඩියට නිකම් ඒ තමයි බුදු පිළිම වහන්සේ අපි කලින් බ්ලොග් එකේ. මේ අපි ඉන්න කන්ද තමයි මේ. අපේ ගෙවල් දින් තව පල්ලෙයක්. කන්ද මුත්තම තමයි අර ඊටත් එහා තව අර අපි කලින් මුලින්ම පෙන්නු බුදු පිළිම අර මේ තියෙන්නේ අනිත් එක. යාළුවා නැහැ යාළුවා ඉන්දියා නම් හොඳට බ්ලොග් එක ගහන්න පුළුවන් මොකද එයාගේ ෆෝන් එක හොඳයි මීට වැඩිය මගේ ෆෝන් එක අවුල් ටිකක් ඒකයි කේස් එක තියෙන්නේ බලමු ඉස්සරහට ගිහිල්ලා යාළුවා සෙට් කරගෙන ආයි පාරක් මීට වැඩිය තව උඩටම යන්න තියෙනවා කන්ද අපි එහෙම බ්ලොග් එකක් ගහන්නම් එදට තව යාළු කට්ටියක් ආව ඔයගලන්ට පෙන්නන්න පේන ඇදගෙන යාළුවා ගැන ඒ වීඩියෝ එකට එනවേ ඔය කොමිද පා වරේ වීඩියෝ එකට මේ මිනිස්සු බලනවා බලන්න දෙපා ඒ මොනවද කඩන්නේ වෙරළුනේ අඩු Ih bahinnya be. Ih. Demi. Ih මේ ගස්සර ෆෝන් එක වෙන්නත් ඉවරයි නේද? මට තේරෙන්නේ මේක. අවුඩු ඉක්කඩු වාටා. මම හරි වැත්තට. ඒක මම කලින් ගත්තා. මේ ටික දාගන්නේ කවරයක් නැහැ. පට්ට කහට. චම්බල ගන්න හොඳ. මම යන්නත් තියෙන එක. ඒ වෙලාවට වැන්නපා. YouTube එක. වෙලාවට වැඩ කැමරාව ලකින් අරන් යනවා. වැටුණා කියන්නේ කැමරාව කියනකොටම වැන්න. මේ යක් කඩුව යන්නේ නෝ කැන්න නම් මේ එක්කඩු. කැන්න නම් එක්කඩුම තමයි අරගෙන ටික දාතයි. හරි හරි අවුල නැහැ අයියා. ගයිස් ගණන් ගන්න එපා ෆෝන් දෙකකින් රෙකෝඩ් කරන්න හොඳේ යාළුවා නැහැ. එයාගේ ෆෝන් එකෙන් මම මෙතන බ්ලොක් කරලා දාන්නේ. අද මගේ මේ
මම පාවිච්චි කරන ෆෝන් එකේ වැඩ නැහැ මේ සෙල්ෆි කැම් එක. ඩිස්ප්ලේ බැලුවා. මම දැන් මේ මගේ ෆෝන් දෙකක් තියෙනවා මේ පටුමට පාරත් මතක නැහැ මේක යන්නේ කොහොමද. ඒක මේක නැද්දින් ගියේ. තරමන් එල්ලයි නැති. කමන්නේ. මගුලක් වෙන්නේ. ආස ගානට පස්සේ ආයි. බයින්නේ ගයිස් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා බ්ලොග් එකක් කියන්නේ මේ තාම ලංකාවේ එහෙම YouTube channel එකක් නැහැ මේ බ්ලොග් එක දෙන්නේ live අජීවි බ්ලොග් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා තාම මේ ෆෝන් එකක් ගන්න ඉන්නේ දැන් බජට් එක හදාගත්තම ගන්නවා ඒකෙන් මම live බ්ලොග් දෙන්න බලන් ඉන්නේ ඉස්සරහට content එකට හරිනේ මම ගිහිල්ලා දින කලින් මේකෙත් බ්ලොග් එකක් දානවා අර ටෙන්ට් එකක් ගත්තට පස්සේ අර හයිට් ගියාම ඉන්නේ ගයිස් ටෙන්ට් එකක් තියෙන්නේ අන්නේ ටෙන්ට් එකක් ගත්තට පස්සේ මේකෙත් වන් නයිට් එකක් ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා බ්ලොග් එකක් විදියට ඒකත් දානවා ළඟදීම වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරලා උදව්වක් දෙන්න ඕගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් සබ්ලා කොහොම හරි 28ට මම channel එක අරන් යනවා යාළුවා channel එකක් තියෙන එකත් මම description එකේ tag කරලා තියන්න ඒකත් subscribe කරගන්න කොහොම හරි ආවේ එළියට ඔව් ඇත්තට මම නැගිටි ඕනාව අන්තිමට වීඩියෝ කොච්චර රෙකෝඩ් වෙලා විනාඩි 5යි ගන්න මේක කොහොම හරි ඉතින් හදන්න ගනින් මම බ්ලොග් එකක් ගේනවා අනිවාර්යෙන් නයිට් එකක් ඉන්න මේ කැලේ වඩ වෙනවා අපරන්නේ මේ නයිට් එකක් ගේනවා ඒකත් අනිවාර්යෙන් ගේන මේ කැලේ හදන්න කලින් මීටම හදනවා නෝමයි බ්ලොග් එක ඉවර වෙන්නේ ඉතින් හැමෝටම මෙච්චරලා වීඩියෝ බලන් ඉඳියන බොහොමත්ම ස්තුතියි channel එක subscribe කරලා එකතු වෙන්න අර යනවා අර කට්ටිය ඒගොල්ලෝ ආවේ අනිත් පැත්ත වාරේ ඔයාලට පේන්නේ යාළුවත් එක්ක තව බ්ලොග් ගොඩක් ගේනවා අපි ඉස්සරහට channel එක දිගටම එකතු වෙලා ඉන්න හැමෝටම ආදරේ අපි යම් බෑ aduh Terappu kalla යනකො අලුතෙන් ගත්ත terappu කල්ලා ගියාද නෑනේ හික්කඩුම යන්නේ නෝ කැන්න නම් මේ හික්ක terappu කැන්න නම් හික්කඩුම තමයි අරගෙන ටික දවසයි හරි හරි අවුල නෑ අයියා කලිසම හැරෙනවා ඒකනේ සීන් එක වෙරුළු පොලව ගත්තා මේ වෙරුළු දාගත්ත සාක්කු දෙකේ කලිසම හැරෙනවා දෙපැත්තේ මාර සීන් එක ඒක ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කලින් තීටි කොණ්ඩේද ඔබ දැන් කොණ්ඩේද කියලා